සුබ දවසක් ආදරණීය දරුවනේ. ඉතින් මෙවර විභාගයට ඉදිරිපත් වෙන ආදරණීය ඔයාලා වෙනුවෙන් අපි යම්කිසි උදව්වක් කරන්න මේ සූදානම් වෙන්නේ. මෙවර ඉංග්‍රීසි පේපර් එකට ඔබ මුහුණ දෙනකොට ඉතින් ඒකට සාර්ථකව මුහුණ දෙන්න. ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීම සඳහා ඔබට උදව් වෙන්නට යම්කිසි පේපර් සාකච්ඡාවක් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන් මම මතක් කරනවා මේ වෙනකොට ඔබ බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය විභාගෙට එන notes, notices, invitations, direct indirect speech, passive voice, bar graph, pie charts මේ හැම දෙයක්ම ඔබ ඉගෙනගෙන අවසానයි. ඉතින් මෙතෙක් සාමාන්‍ය පෙළ විභාගයට තිබිච්ච පේපර් එක සංසන්දනය කරනකොට අපිට සමහර වෙලාවට හිතෙනවා මොකද ටිකක් වෙනස් ආකාරයේ පේපර් ඉදිරිපත් වෙන නිසාවෙන් මේ වගේ මේ ඉංග්‍රීසි පේපර් එකත් යම්කිසි වෙනස්කම් වලට භාජනය වේද කියන සැකය තියෙන නිසා තමයි මම මේ වෙනස් ආකාරයේ ප්‍රශ්න ටිකක් අපි වැඩිපුර සාකච්ඡාවට නොගත්ත ප්‍රශ්න ටිකක් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කළේ. මොකද නැත්නම් ඔයා පේපර් එක දැක්කම ඔබ බය වෙනවා. නැත්නම් මේ වෙනකොට ඔබ සතුව තියෙන නොලෙජ් එක ඔබ බුද්ධිමත් නම් කලබල නුනොත් ඔබට ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලියා ගන්න ඔබට අනිවාර්යෙන් හැකියාව තියෙනවා. නමුත් සමහර දරුවන් අපේ නොදන්නා ප්‍රශ්න ආපු ගමන් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් බය වෙන සුළු නිසා අපි අද සාකච්ඡා කරන්නේ මෙතෙක් දවස් ටිකක් සාකච්ඡාවට අපි කරපු නමුත් වැඩිපුර සාකච්ඡාවට නොගත්ත කොටස් ටිකක්. අපි බලමු එහෙනම් මොනවද මේ ප්‍රශ්න කියලා. හොඳයි ළමයි. අද අපි පළවෙනියෙන් කතා කරන්න සූදානම් වෙන වෙලාවත් එක්ක වෙන් ඩයග්‍රෑම් එකක් පිළිබඳව. මොකද මේක අපි බාර් chart, pie chart සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් වෙන් ඩයග්‍රෑම් එකක් පිළිබඳ අපි සාකච්ඡා කළ අවස්ථා කීපයකදී නමුත් ඒක අපි ටිකක් අඩුවෙන් කරපු එකක් නිසා ඉතින් වෙන් ඩයග්‍රෑම් එකක් ඩිස්ක්‍රයිබ් කරනකොට අපි ඒක හරියටම කරගන්න ඕන ආකාරය පිළිබඳ අද දවසේ චුට්ටක් සාකච්ඡා කරලා බලමු. හොඳයි. දැන් ඔබ මේ ප්‍රශ්නේ කියව ගන්නවා අපි පළවෙනියෙන්ම. The following Venn diagram shows the different games played by 30 boys of grade 11B. Study the diagram and write a description about their choices. Following words will help you. The following Venn diagram. පහත Venn diagram එක. පහත Venn රූප සටහන shows පෙන්වනවා the different games played by 30 boys of grade 11B. The different games වෙනස් ක්‍රීඩාවන් played සෙල්ලම් කරන ලද by 30 boys පිරිළමයි 30 දෙනෙක් විසින් of grade 11B 11B පන්තියේ. Study the diagram. මේ diagram එක අධ්‍යයනය කරන්න and write a description ලියන්න විස්තරයක් about their choices ඒගොල්ලොන්ගේ තෝරා ගැනීම ගැන. Following words will help you. පහත වචන ඔබට උදව් වෙනු ඇති. මේ වචන මොනවද? only පමණයි, most වැඩිම ඉහළම කියන අදහසක් ගන්න පුළුවන්, least අඩුම, none කිසිවෙක් නැහැ, less අඩුයි කියන අදහස ගන්නවා, both and දෙකම දෙන්නම කියන එක, any කියන අදහස ලබා ගන්නවා, ඕනම කියන අදහස ලබා ගන්න, any කියන අදහස ලබා ගන්න. හරි. දැන් අපි බලමු මෙන්න මේ අපිට දීපු guidance එක. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා මෙන්න only, most, least, none, less සහ both and any කියන වචන භාවිතා කරමින් මේ Venn diagram එක කොහොමද විස්තර කරන්න කියලා නිවැරදිව. ඉතින් ඔබ දන්නවා ඕනම අවස්ථාවකදී Venn diagram එකක් වෙන්න පුළුවන්, bar chart එකක්, pie chart එකක්, එහෙම නැත්නම් grid එකක්, වගුවක්. ඒක වගුවේ ඔබ දන්නවා වගුවක් આવුතින් ඒකේ තොරතුරු එන්නේ අපිට එක එක අපි තුමු විෂයන් කියලා විෂයන් වලට අදාළ ළමයි ප්‍රමාණයේ තියෙන කැමැති ළමයි ප්‍රමාණය දක්වන වගුවක්. එහෙම මොන එකක් ආවත් ඔයා අනිවාර්යයෙන්ම පළවෙනි වාක්‍යය මේකෙම තමයි අපි හොයාගන්නේ. ඒ කියන්නේ අපි පළවෙනි වාක්‍යය සඳහා භාවිතා කරන්නේ දීපු ප්‍රශ්නයමයි. පළවෙනි වාක්‍යය සඳහා භාවිතා කරන්නේ. දැන් බලමු. මෙන්න මේ the following කියන කොටස ඔබ වෙනස් කරගන්න ඕනේ. මොකද ඔබ පිළිතුර යටින් ලියන නිසා. දැන් ඒගොල්ලෝ following කියලා ලියන්නේ පල්ලෙහා තියෙන Venn diagram. දැන් ඔයා මේක පිළිතුර ලියන්නේ Venn diagram එකට යටින් නිසා පුතේ ඔයා ලියා ගන්න ඕනේ the above Venn diagram. මෙතන ගාව following වලට the above above කියලා ලියුවා. Venn diagram show the different games played by 30 students of grade 11B. ඒ දක්වාම ඔබට පළවෙනි වාක්‍යය හරි අපූර්වට ලියා ගන්න පුළුවන්. පේපර් එක භාවිතා කරලා
කිසිම ආබාධයකින් තොරව. හරි. එහෙනම් අපි ඒක ලියමු කොහොමද අපි ලියන්නේ කියලා බලමු. හරි. දැන් අපි ඒ වාක්‍ය මම ලිව්වා ඔයගොල්ලෝට මම මේ වීඩියෝ එක ටිකක් කෙටි කරගන්න අවශ්‍ය නිසා මේ සමහර කොටස් පෝස් කරලා මේක කරගෙන යන්නේ. The above Venn diagrams show the different games played by 30 boys of grade 11B. දැන් අපි ඊළඟට මොකද්ද ලියාගන්නේ? අපි ඊළඟට ලියනවා දරුවනේ මෙන්න මෙතන ගාව තිනවා අපිට ක්‍රීඩා තුනක් දීලා. මොනවද? වොලිබෝල්, ක්‍රිකට් and හොකි කියන ක්‍රීඩා තුන. දැන් අපි ඒක ලියන්න ඕනේ, ඒ තොරතුරු ලියන්නට ඕනේ. අපි ලියනවා මොකද්ද? Three games are given. ඒ වගේ එහෙම ලියන්න. Three games are given in the Venn diagram. Three games are given in the Venn diagram. මේ Venn diagram එකේ Venn රූප සටහනේ දීලා තියෙනවා games තුනක්. මේකට ඕනනම් ඔයාලට මේක අමාරු නම් there are three games in the Venn diagram කියලා කමන්නේ. There are three games in the Venn diagram. නැවතී වෙනකොට තියලා they are ඒවා වන්නේ අපි නිතරම අලුත් වාක්‍යයක් අපි ලකුණු පටන් ගන්නවා. they are ඒවා තමයි they are කියලා ඔය ක්‍රීඩා තුන ලියන්න. මොනවද? වොලිබෝල්, ක්‍රිකට් සහ හොකි කියන ක්‍රීඩා තුන ලියන්න ඕනේ. they are volleyball, hockey, volleyball, cricket and hockey. මම ලියනවා එහෙනම් they are volleyball එකක් volleyball වෙන්න ඕනේ. volleyball කමාවක් cricket and hockey. දැන් ගොඩක් දරුවන් ඔන්න ඒ වාක්‍ය ලියනකොට දැන් අතන ගාව පින්තූරේ පේන්නේ කැපිටල් අකුරුනේ. ඉතින් ඒවම ලියන්න සමහර අය හුරු වෙලා ඉන්නවා. එහෙම කරන්න එපා. ඒක ඒතන ගාව මේ පින්තූරේ ඔබට දැන් මෙතන ගාව මම කියන්නේ මෙන්න මේ වදියක් දැන් මෙතන ගාව ඔබට පේනවා පැහැදිලිව මෙතන තියෙන කැපිටල් අකුර. මෙතන තියෙන H කැපිටල්. මෙතන තියෙන V. නමුත් එහෙම ඔබ මෙතන ගාව ලියනකොට එහෙම කැපිටල් අකුරු ලියන්න යන්න එපා. ඒක වැරදි. ඔය විදිහට සරල විදිහට ලියා ගන්න. මේ හැම වාක්‍යයක් ඉවර වුණාම මේ වාක්‍යයකට නැවතීමේ ලකුණ තියාගන්නත් අවශ්‍යයි. ඔන්න බලන්න අපි දැන් the above Venn diagram show the different games played by 30 boys of grade 11B. There are three games are given in the Venn diagram. Venn diagram එකේ games තුනක් දීලා තියෙනවා. they are ඒවා වන්නේ they are ඒවා තමයි volleyball, cricket and hockey. දැන් ඔන්න අපි අර බාර් ග්‍රාෆ් එකක් නැත්නම් බාර් චාට්ටුවක් විස්තර කරනකොට අපිට මේ පළවෙනි ඡේදයට තව ගොඩක් තොරතුරු දාන්න තියෙනවනේ නේද? ඒකේ අර අපි සිරස් රේඛාව, තිරස් රේඛාව ඒවා ඔක්කොම තමයි මේකේ උට වඩා තොරතුරු ගැන ලියන්න යන්නේ නැහැ. ඊළඟට අපි මෙතනින් පටන් ගන්නවා ඊළඟට according to the Venn diagram කියලා පටන් ගන්නවා. according to the Venn diagram අපි කමාවක් දාගන්න ඕනේ. according to the Venn diagram එකට අනුව කියලා දැන් අපි මෙන්න මේ උඩ තියෙන වචන භාවිතා කරමින් මේක විස්තර කරන්න ඕනේ. according to the Venn diagram දැන් අපිට පළවෙනි තොරතුර තියෙනවා. එතකොට වොලිබෝල් සෙල්ලම් කරන ළමයි ප්‍රමාණය ඉන්නවා 15ක්. වොලිබෝල් විතරයි ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ, වෙන ක්‍රීඩාවක් සෙල්ලම් කරන්නේ නැහැ. ක්‍රිකට් විතරක් සෙල්ලම් කරන කට්ටිය 8 දෙනෙක් ඉන්නවා. වගේම හොකි විතරක් සෙල්ලම් කරන කට්ටිය 8 දෙනෙක් 3 දෙනෙක් ඉන්නවා. එතකොට අපි මේක ලියා ගන්න ඕනේ කොහොමද? මෙන්න මේ තොරතුරු ටික අපි බලමු ඊළඟට ලස්සනට මේකෙදි ලියාගන්නේ කොහොමද කියලා. ඔව් අපි ලියාගත්ත දැන් according to the Venn diagram කීයක්ද ඉන්නේ? 15යි. එහෙනම් 15 student students student 15 students කැමති like ඒකේ සකුරු භාවිතා කරන ළමයි 15ක් නේ බහුවචනය සකුරක් දාන්නේ අපි. according to the Venn diagram එකට අනුව 15 students like to play volleyball
only. According to the Venn diagram, 15 students like to play volleyball only. 15 students like to play volleyball only. ඒ කියන්නේ volleyball විතරක් සෙල්ලම් කරන්න කැමති 15 දෙනෙක් ඉන්නවා. අපි ඒකටම ලියමු and ඒ වගේම 80 students and 80 students like to play. මම ඊටාම සරල භාෂාවෙන් වලට මේක කියලා දෙන්නේ නැත්නම් අමාරු දේවල් අමාරු වාක්‍ය ලියන්න යන්නේ නැහැ. හරි සරලයි. And 80 students like to play cricket only. Cricket only. එයාලා සෙල්ලම් කරන්න කැමති cricket විතරයි. There are 3 students. තව ළමයි 3 දෙනෙක් අපිලා there are ඉන්නවා. There are 3 students. There are 3 students who like to play hockey only. There are 3 students who like to play hockey only. ළමයි 3 දෙනෙක් ඉන්නවා hockey විතරක් සෙල්ලම් කරන්න කැමති අය. දැන් අපි ඔන්න ප්‍රධාන කොටසක් සාකච්ඡා කරගෙන ඉවර කර ගන්නවා ළමයි. තමයි අපි මේ වොලිබෝල් විතරක් සෙල්ලම් කරන කණ්ඩායම ගැන, ක්‍රිකට් විතරක් සෙල්ලම් කරන කණ්ඩායම ගැන සහ හොකි විතරක් සෙල්ලම් කරන ඒ ළමයි ප්‍රමාණය ගැන අපි සටහන් දාලා ඉවරයි මේ වෙනකොට. හරිද? එහෙනම් අපිට ඊළඟට තියෙනවා මේ වොලිබෝල් සහ ක්‍රිකට් දෙකම සෙල්ලම් කරන ළමයි ප්‍රමාණයක් ඉන්නවා. නේද? ඒවා ඒ සටහන් ගැන අපි ඊළඟට සාකච්ඡා කරමු කොහොමද ඒ ටික ඊළඟට අපි ඒක ඇතුළත් කරගන්නේ කියලා. ඔව් දැන් ඔබට පේනවා මෙතන ගාව මේ මැද ඉන්නවා 4 දෙනෙක් ළමයි. මෙන්න මෙතන ඉන්න 4 දෙනා. මේ 4 දෙනා වොලිබෝලුත් සෙල්ලම් කරනවා ක්‍රිකටුත් සෙල්ලම් කරනවා. හරිද? වොලිබෝලුත් සෙල්ලම් කරනවා ක්‍රිකටුත් සෙල්ලම් කරනවා. එතකොට මේ ගැන අපි කොහොමද ලියන්නේ? අපි මෙතන ගාවදී අපිට භාවිතා කරන්න පුළුවන් අපිට මෙතන ගාව ඩයග්‍රෑම් එකේ අපිට උඩින් හම්බෙච්ච both and කියන වචනය යුගලයේ භාවිතා කරන්න පුළුවන්. අපි මේ වාක්‍ය ලියමු. there are ඉන්නවා there are 4 students. මේ ඉලක්කම් භාවිතා කරන ඔයගොල්ලෝ ලියනකොට ඒක 4 ලියන්න යන්න ඕනේ නැහැ. කෙලින්ම ඉලක්කම ලියන එක වඩා යෝග්‍යයි. මේ වෙන් ඩයග්‍රෑම් බාර් chart pie chart විස්තර කිරීමේදී මේ ඉලක්කම් යෙදීම වඩාත්ම යෝග්‍යයි. There are 4 students who like to play both volleyball and cricket. දැන් මොකද අපි ලිව්වේ? There are 4 students who like to play both volleyball and cricket. දැන් both and කියන වචනේ අපිට ගන්න උනානේ. ඒකට අපි එකකින් ගත්තා. There are 4 students ළමයි 4 දෙනෙක් ඉන්නවා who like to play both volleyball and cricket. මේ ඒ 4 දෙනා දෙකම සෙල්ලම් කරන්න කැමතියි. There are 4 students ළමයි 4ක් ඉන්නවා who like to play සෙල්ලම් කරන්න කැමති අය. both volleyball and cricket. volleyball සහ cricket දෙක මේගොල්ලෝ සෙල්ලම් කරන්න කැමැත්තක් දක්වනවා. හොඳයි. බලමු ඊළඟට අපි ඊළඟ වාක්‍ය නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඔබට පේනවා මේ වෙන් ඩයග්‍රෑම් එකේ මැද හිස්ව තියෙන්නේ. ඒ කියන්නේ මේ ගේම් තුනම ක්‍රීඩා කරන මෙතන ගාව කවුරුවත් නැහැ. ඒ කියන්නේ මේ ක්‍රීඩා තුනම කරන ශිෂ්‍යයෙක් මේකේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒ අදහස ඒ ප්‍රකාශයෙන් නැත්නම් ඒ අදහස මේකට මේ ආකාරයකට තුනන්න පුළුවන්. හොඳ මේක ලියන්නේ none කිසි කෙනෙක් නැහැ කියලා කියන්නේ none none of the students. මම තියාගන්න මේ none කියන වචනයත් එක්ක බහුවචන නාම පද භාවිතා වෙනවා. ඒ වගේම බහුවචන ක්‍රියා භාවිතා කරනවා. none of the students play මේක place නෙමෙයි play වෙන්නට ඕනේ. none of the student කියලා ලියන්න එපා. none of the students play all the 3 games.
GAME වෙන්නට ඕනේ. Games given in the Venn diagram. None of the students play all the 3 games given in the Venn diagram. Venn diagram එකේ දීපු ක්‍රීඩා තුනම සෙල්ලම් කරන ළමයෙක් ඇත්තේ නැහැ. ඊළඟට අපි දැන් මේක බැලුවොත් අපි මේ වෙනකොට අපි ලියලා තියෙනවා සාමාන්‍යයෙන් වචන 85ක් තරම් ප්‍රමාණයක්. මෙතන මේ වෙනකොට අපි මේකේ වචන 100ක් තමයි ලියා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් මේක අවසාන කොටස් ටික අපි ඉවර කරගන්නට අවශ්‍යයි. අපි බලමු දැන් ඊළඟට අපි මොකද්ද ලියන්නේ කියලා. දැන් අපිට මෙතන ගාව තියෙනවා මේ most කියන වචනේ. අපි ඒකෙන් භාවිතා කරලා මෙහෙම ලියමු. Most of the students like to play volleyball. Most of the students like to play volleyball. Most of the students like to play volleyball. වැඩි හරියක් ළමයි කැමති volleyball සෙල්ලම් කරන්න. And ඒකම අපි and කියලා පටන් ගමු වඩා හොඳයි. And the least කියන අඩුම ප්‍රමාණය of the students play අකුරු වැඩි students නිවැරදි කරගමු. Students play hockey. හරිද? අපි එතන ගාව අර අපිට දී වචන දෙකක් most සහ least කියන වචන දෙක පාවිච්චි කරගත්තා. Most of the students like to play volleyball and the least of the students play hockey. වැඩි ප්‍රමාණයක් සිසුන් සෙල්ලම් කරනවා volleyball ඒ වගේම අඩු ප්‍රමාණයක් සිසුන් සෙල්ලම් කරන්නේ hockey කියලා අපි ලියාගත්තා. හරි. ඊළඟට ඔබට පේනවා මෙතන ගාව මේ Venn diagram එකේ තියෙන විශේෂත්වයක් තමයි මේ මෙන්න මේ හතර දෙනා හැර හැම ළමයෙක්ම තනි ක්‍රීඩාවක් විතරයි සෙල්ලම් කරන්නේ. දැන් එතකොට ඒකෙන් අපිට අදහසක් ගන්නවා ගොඩාක් ළමයි එක ක්‍රීඩාවක් විතරයි සෙල්ලම් කරන්න කැමති. මේ ළමයි හතර දෙනා හරුණු විට අපි අන්නේ අදහසත් මේකට එකතු කර තියෙනවා වඩා හොඳයි. අපි ඒක මේ කොටසම වඩා ලස්සනයි according to the Venn diagram කියන කැලේ නැවත භාවිතා කරලා නැත්නම් according to the details in the diagram එහෙමත් ලියන්න පුළුවන්. නැත්නම් මේක ලිව්වත් කමකට ඔයාලට පුරුදු එක නෙමෙයි මේක. according to the diagram it shows that most of the students like to play only one game except for students. According to the Venn diagram, it shows that most of the students like to play only one game except for students. ළමයි හතරක් කර වැඩි හරියක් ළමයි most of the students like to play one game එක ක්‍රීඩාවක් විතරයි සෙල්ලම් කරන්න කැමැත්තක් දක්වන්නේ කියලා අපි ලියලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි සාමාන්‍ය වචන 122ක් තරම් ප්‍රමාණයක් ලියලා තියෙනවා. මේක ප්‍රමාණවත් ඔන්නෝම තමයි අපි Venn diagram එකක් ආවොත් උත්තර වැඳ ගන්නට ඕනේ. ඉතින් ඔයා මේක තව වතාවක් මේ වීඩියෝ එක බලලා ඔබට පුළුවන් මේක හොඳට ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම මේක මේ සැරේ ඔයගොල්ලන්ගේ O level කරන යාළුවන් අතර මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. මොකද ඒක පිනක් ඔයගොල්ලන්ට මොකද හරි දෙයක් ඒගොල්ලොත් ඉගෙන ගන්න නිසා. අපි ඊළඟට එනවා මෙන්න මෙහෙම දෙයක් බලන්න දෙවෙනි ප්‍රශ්න අපි activity 2 වලට තියෙන්නේ. Right. One of your close friend has been affected by the recent floods. One of your friends. One of your close friends කියලා කියන්නේ කිට්ටු යාළුවෙක් කියන එක. Close friends. කිට්ටු කියන්නේ මේ ඔබට හිතයිශී කියන එක. Has been affected
by the recent floods in your area. මේ ප්‍රදේශයේ ඇතිවෙච්ච වර්තමාන මේ මෑතකදී ජල ගැලීම නැත්නම් floods කියන්නේ ගම් වතුර බලපාලා තියෙනවා. His house was damaged and her family had to move to a temporary shelter. Temporary කියන්නේ తాවකාලික, shelter කියන්නේ ආවරණයක්. ඒ වගේ තැනකට පොඩි නිවහනකට යන්න සිදුනවා తాවකාලිකව. Write an email to your friend. ඔයාගේ යාළුවට email එකක් ලියන්න. Express your sadness about the flood situation. මේ ගමතු තත්ත්වය ගැන ඔයාගේ දුක ප්‍රකාශ කරන්න ඕනේ. Ask about his safety and family members. එයාගේ ආරක්ෂාව ගැනත් පවුලේ සමාජිකයන් ගැනත් අහන්න ඕනේ. Offer your support and help. ඔබ support එක වගේ උදව් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. Give some encouragements and hope. එයාට පොඩි ධෛර්ය දීමක් සහයක බලාපොරොත්තුවක් ඇති කරන්න ඕනේ. ඉතින් අපි බලමු එහෙනම් මේ වගේ ඊමේල් එකක් ඔබට ලියන්න ඒවි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එහෙම ඊමේල් එකක් ආවොත් අපි කොහොමද ඒක සාර්ථකව ලියන්නේ කියලා චුට්ටක් බලමු. ඊමේල් එක ෆෝමැට් එක පොඩ්ඩක් මුලින් සාකච්ඡා කරලා ඉමු. ඔබ මම මේක චුට්ටක් නතර කරලා මේක අපි ඩීල් කරගත්තට වඩාත් හොඳට පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මෙතන ගාදී ළමයි ඔබට පේනවද මුලින්ම මේ ඊමේල් එකක් කියන to මෙතන ඔබ අනිවාර්යෙන් දාන්නට ඕනේ මේ ලබන කෙනාගේ මේ ඊමේල් එක ලබන කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊළඟට from මේ ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක. මේ ඔයාගෙන් තමයි එයාට යරි වෙන්නේ. මේ නිසා එතකොට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකත් ලියන්න ඕනේ. සබ්ජෙක්ට් එක මේක සාමාන්‍යයෙන් මේක මොකටද අදාළ කියලා කියන එක මේක ලියවෙනවා. සාමාන්‍යයෙන් අපි මෙතන ගාවදී මොකද්ද ලියන්නේ මම තව ටිකකින් කතා කරන්නම්. එතකොට එහෙනම් මුලින්ම ඔයා ලියන්න ඕනේ ලබන කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක. දෙවනුව ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක ලියන්න. මම මේ වෙලාවේ ඊමේල් ඇඩ්‍රස් ලියන්න යන්නේ. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා මොකක් හරි නේද නමක් කොටසක් දැම්මා @gmail.com කියලා දෙවනම් එතකොට ඒක තමයි ඊමේල් ඇඩ්‍රස් එක ඇත්තේව ලියන්න ඕනෙත් නෑ. මොකක් හරි පිටු satishka124@gmail.com ඔය වගේ හිතලා ඕන එකක් ලියන්න ඒවා. එතකොට හරි. කියන්නේ අර ලා යන්න අනිත් පැත්තට ගහපුවා අකුර හොඳ. ඊළඟට body of the email කියන්නේ ඔයා මේ ඊමේල් එකේ ඇතුළත් කරන අපේ සාමාන්‍යයෙන් අර චිට් එකක් ලියන්නේ නෝට් එකක් ලියන්නේ අන්න එහෙම dear කියලා පටන් අරගෙන නම දාලා එතකොට ඒවා ලියන්න ඕනේ විස්තර ලියන්න ඕනේ. complimentary post එක කියන්නේ අවසාන වශයෙන් සුපැතුම් වාක්‍යයක් එකතු කරනවා with love අදර ඇති නැත්නම් you are sincere හරි මොකක් හරි අන්න එහෙම කොටසක් ඇතුළත් කරනවා. දැන් අපි එහෙනම් මෙන්න මේ රටාවටයි මේ ඊමේල් එක අපි ලියන්න සූදානම් වෙන්නේ. අපි බලමු එහෙනම් දැන් කොහොමද අපි අර කලින් දැන් අපි සාකච්ඡා කළ අපිට දෙන මේ ප්‍රශ්නට අනුකූලව මේ වගේ ෆෝමැට් එකට මෙන්න මේ කොටසට අනුව ඊමේල් එකක් අපි ලියාගන්නේ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරලා බලමු. හොඳයි. ඒ සඳහා අපි ආරම්භයක් ලබා ගන්නවා මේ විදියට. ඔබ වෙනුවෙන් මම ඒකෙන් ලියාගත්තා. දැන් බලන්න ඔබට පේනවා මෙතන ගාවදී මම යවන මේ ඊමේල් එක ලැබෙන කෙනාගේ නම සටහන් මේ ඊමේල් ඇඩ්‍රස් එක සටහන් කරගෙන තියෙනවා newninja@gmail.com කියලා. ළඟට ඔයාගේ ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ මොකක් හරි වගේ ඊමේල් ඇඩ්‍රස් එක ලියන්න. සබ්ජෙක්ට් එකට අපි ලියනවා sorry to hear about the flood. sorry to hear about the flood. මේ ගම් වතුර ගැන අහන්න ලැබිච්ච එක කනගාටුවක් වගේ පොඩි දෙයක් ඔබ ලියා ගන්න ඕනේ සබ්ජෙක්ට් එක යටතේ. ඊළඟට සාමාන්‍ය ලිපියක මොඩල් එකටම තමයි මේ බලන්න අපි ලියු හැටි මේක කෙටියෙන් නමුත් සාර්ථකව ලියන්නට ඕනේ. Dear Raj, ආදරණීය Raj, I was really sad. මං ගොඩක් කනගාටු වුණා to hear ආරංචි වෙන එකට that the flood destroyed everything at your place. ගම් වතුර විනාශ කළා කියලා හැම දෙයක්ම ඔයාලගේ ගෙදර. at your place ඔයාලගේ ගෙදර. Anyway, කොහොම වුණත් I am happy that no one in your family was hurt. I am happy that මට සතුටුයි no one in your family was hurt. ඔයාගේ පවුලේ කාටවත් තුවාලයක් වෙන්නේ නැති එකට. How is the present condition? වර්තමාන තත්ත්වය කොහොමද? Are you safe in your temporary shelter? ඔයා తాවකාලික නිවහනේ ඔයාලගේ తాවකාලිකව දැන් පදිංචි ස්ථානේ ආරක්ෂිතද? What about your family members? ඔයාගේ පවුලේ සමාජිකයෝ කොහොමද? Hope they are fine. හිතනවා ඒගොල්ලෝ හොඳින් කියලා. By the way, ඒක නෙවෙයි I am with you. මං ඔයත් එක්ක ඉන්නේ. And I can help with whatever you want. මට පුළුවන් උදව් කරන්නවට ඕන දෙයක් සම්බන්ධයෙන්. Be courageous. ධෛර්යවන්ත වෙන්න. You and your family
can rebuild again. පාටත් වගේ පවුලයටත් නැවත ගොඩනගෙන්න පුළුවන්. I'm sure මට විශ්වාසයි. We will be visiting you soon. අපි ඉක්මනින්ම ඔයාලව බලන්න එනවා. අවසාන වශයෙන් අපි ලියනවා with love අදරැති සුමේද තමයි complimentary clause එක කියලා අපි අවසාන වශයෙන් කියනවා. ඔන්නෝම තමයි ඊමේල් එකක සිස්ටම් එක ලොකු දෙයක් නෙමෙයි. ඔබට ලියුමක් ලියන්න හැකියාව තියෙනවා නම් ඔබට මේක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් නිසා සරල විදියට මේ වගේ අතර ඔබ චිට් එකක් ලියන්නේ මේ විදියට මේක තව පොඩ්ඩක් ඩෙවලොප් කරලා ලියන්න තියෙන නිසා ඊමේල් එකේදී ඔබට විශේෂයෙන් සැලකිලිමත් වෙනවා මේ ෆෝමැට් එක පොඩ්ඩක් ෆලෝ අප් කරන්න වෙනවා නැත්නම් ඔබ ලියන්න පුළුවන් හැකියාව තියෙද්දි ඔබ බය වෙන්න ඕනේ නැහැ ලියාගෙන යන්න මේ ෆෝමැට් එකට චුට්ටක් ලිව්වම ලියන්න ඕනේ ඒක අවශ්‍යතාවයක් ඉතින් ඒ ටික කරගන්නවට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා හරි ඊළඟට ළමයි මෙන්න මෙතන ගාව තියෙන ඇක්ටිවිටි එකක් you like to get the membership of your school sport club ඔබ කැමති ඔබේ පාසල් sport club එකේ සමාජිකත්වය ලබා ගන්න write an application form giving your details to send the secretary of the club මේ club එකේ ලේකම්වරයාට යවන්න ඔබගේ තොරතුරු දෙමින් application form එකක් හදලා දෙන්න මේවා සාමාන්‍යයෙන් ලොකුවට එන දේවල් නෙමෙයි මොකද මේ සැරේ පේපර් එක ටිකක් අපිට හැංගීමක් කරන වෙනස් ආකාරයක ප්‍රශ්න දාවිත් දන්න එක. ඒ නිසා තමයි මේ ප්‍රශ්න පව ඔබ චුට්ටක් මේක බලාගෙන යන්න. මේ වගේ එකක් આવුත් ඔබට ඒක වී වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතෙක් තියෙන දැනුමෙන් ඔයාලට මේ දේවල් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ පේපර් එකට අනිවාර්යෙන් එන කොටස් දේවල් සම්බන්ධයෙන් පේපර් ගොඩාරියක් කරන ඔයගොල්ලෝ පුහුණු කරලා තියෙනවා. නමුත් ඊට වඩා පරිබාහිර දෙයක් ආවොත් ඔයගොල්ලෝ බය වෙන්න ඕන නැති නිසා තමයි මේක චුට්ටක් අද බලාගෙන යන්න. මේකෙන් ඔබ මම විශේෂයෙන් ඉල්ලීම් කරන්නේ මේක මේවම එනවා කියලා ඔලුවට ගන්න එපා. වැරදිලා හරි ආවොත් බය නැතුව උත්තර ලියන්න පුළුවන් වෙන්නේ මේක චුට්ටක් ඔලුවට දාගෙන යන්න. ඒ හැරෙන්න ඔබ මෙතෙක් කරගෙන ආපු සාම්ප්‍රදායික ප්‍රශ්න ටිකට සූදානම් වෙලා යන්න. විශේෂයෙන් ඔය බා chart එකට පයි chart එකට නේද ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ඒවටම සූදානම් වෙලා යන්න. ඊට අමතරව මේවත් චුට්ටක් ඔළුවේ තියාගෙන හරි මේ වගේ ප්‍රශ්නයක් આવත් මම මේක කරන්න පුළුවන් හරි සරලයි කියලා. අපි බලමු එහෙනම් කොහොමද මේ වගේ ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කරගන්නේ කියලා නිවැරදිව. ඔව් දැන් ඔබ දකිනවා මේ වගේ ඇප්ලිකේෂන් එකක් හදා ගන්න ආකාරය. අපි උඩින් ලිව්වා ස්කූල් ස්පෝර්ට් ක්ලබ් membership application form සමාජිකත්ව අයදුම් පත්‍රය. ඉතින් මෙතන ඔබ මෙහිම මේ විදිහට හදලා වාගේ ඩීටේල් වලින් මේක පුරවන්න. ද full name ඔයාගේ නම මෙතන ගාව ලියන්න පුතේ. full name කියලා සම්පූර්ණ නම කියලා එතන ගාවදී සම්පූර්ණ නම ඔයගොල්ලෝගේ අතින් ලියවෙන්නට ඕනේ. අපි නිකන් උදාහරණයක් දෙමු. සාමාන්‍ය අපි නමක් ගමු. වගාරච්චිගේ සමාන් කුමාර. ඔන්න එහෙම තමයි සම්පූර්ණ නම ලියන්නේ. වගාරච්චිගේ සමාන් කුමාර හරි ඔයගොල්ලෝගේ තියෙන ඒ අදාළ මේ ෆුල් නේම් එක ලියනකොට සම්පූර්ණ නම ලියන්නට ඕනේ. දැන් name with initial කියලා ලියනකොට මුලකුළු සමග නම ලියන්න තියෙනවා. එතකොට අපි මෙතන ලියන්න ඕනේ WS කුමාර කියලා ලියවනම් හරි. කුමාර එච්චරයි. නැත්නම් ඔබ ලියයි W සමාන් කුමාර එහෙම නෙමෙයි මේක තමයි හොඳම ක්‍රමය. WS එක මෙතන ගන්න අනිවාර්යයෙන්ම නැවත වෙනකුණක් එන්න ඕනේ ස්ටෙප් එකයි. කුමාර මෙතනත් තියෙන්න ඕනේ. හරි. එතකොට date of birth ඔය උපන්දිය ලියත් ළමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලියන්නට ඕනේ මේකේ දිනය මාසය අවුරුද්දටවත් ලියන්න. දිනය අපි හිතමු 12යි 10යි 12යි ඊට පස්සේ අපි ගන්නවා මාසය අපි හිතමු 10 වෙනි මාසය. හරිද? එතකොට 2014 කොහොම ලිවනම් හරි. age වයස එතකොට ඔයගොල්ලෝගේ අවුරුදු 16ක් දානවා විදියට. gender මේක සමහරකට sex කියලාත් වෙන්න පුළුවන්. මේක පිරිමි ළමයා ලියන male male කියලා වගේම ගෑනු ළමයි නම් female කියලා ලියන්න ඕනේ. grade එක class එක ඔයගොල්ලෝ grade 11B එහෙම ලියන්න. 11B හරි C හරි ඔයා ඉන්න පන්තියම වාක. address එක වාගේ address එක සාමාන්‍යයෙන් ගෙදර ලිපිනේ ලියන්නට ඕනේ. ඒකත් මතක තියාගන්න. දැන් මෙහෙම සරල ලියන 321 ඇත්ත එක ලියන්න ඕනේ. A කමාවක් මතක තියාගන්න කමා දාන්න ඕනේ. main street main street ප්‍රධාන වීදිය
ඔන්නම ලියන්න ඕනේ. contact number එකක් ඔයගොල්ලෝ phone number එකක් දැම්මනම් හරි main street කියනත් S අකුර capital වෙන සමා වෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට address එක ලියද්දී මේවා අනිවාර්යෙන් capital අකුරු ලියන්න මතක තියාගන්න. ඒවා අත්‍යවශ්‍ය කාරණා. ඒවා simple අකුරු ලියන්න එපා. contact number එකක් ඔයගොල්ලෝ ලියාගන්න පුළුවන්. parents guardian name වගේ අම්මගේ තාත්තගේ නම ලියන්නේ. නම ලියනකොට තාත්තගේ හරි අම්මගේ එක්කෙනෙක්ගේ නම ලියවනම් ඇති. එතකොට ඒක ලියද්දී පවා ඔයගොල්ලෝ capital අකුරක් භාවිතා කරනවා. නමේ කැලේ කීපයක් තියෙන හැම කොටසම capital අකුරු ලියන්න ඕනේ. sport interested in කැමැත්ත දක්වන ක්‍රීඩා. මෙන්න මෙතන ගාවදී ට්‍රික් කරන්න තියෙන ඔයගොල්ලෝ මේවා මෙච්චර දිගට ප්‍රමාණයක් ලියන්න ඕනේ නැහැ. 3ක් 4ක් ලියලා මේවට හරි දැම්මනම් හරි ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්, නෙට්බෝල්, ඇත්ලටික්ස් කියන මල්ල ක්‍රීඩා, බැඩ්මින්ටන්, අද වෙනින් ඇත්තම මේක සටහන් කරන්න ඕනේ. previous sport experience if any මොනවා හරි කලින් ක්‍රීඩා පළපුරුද්දක් තියෙනවා නම් අන්න ඒක previous sport experience any මොනවා හරි වෙනින් ඕනෑම කලින් ඔබ සහභාගී වෙච්ච ක්‍රීඩාවන් මොනවා හරි තියෙනවා නම් අත්දැකීම් තියෙනවා. ඔයාලට ලියන්න පුළුවන් ඕන නම් මෙහෙම I have participated PARTICIPATEET I have participated in sports in our school I have participated in sports in our school අපේ පාසලේ ක්‍රීඩාවට මම සහභාගී වෙලා තියෙන එක සරල වාක්‍යයක් ලියලා තිබුණා ප්‍රමාණවත් ඒක දැන් මේක සමාජිකත්වයේ ගනින් එතකොට ඕන තව ඕන නිවාසාන්තර මල්ල ක්‍රීඩාවට සම්බන්ධ ඒවා ලියන්න පුළුවන් ඒ ඔය ටික ලියලා මෙන්න මේ ප්‍රකාශ අනිවාර්යයෙන් ලියනවා I hereby agree to follow the rules and regulations of the school sport club I hereby agree මම මේ සමග එකඟ වෙනවා to follow the rules and regulations නීති සහ විධිවිධානයන් of the school sport club පාසලේ sport club එකේ I promise to maintain discipline and participate actively in club activities I promise to maintain මම පවත්වාගෙන යන්න පොරොන්දු වෙන discipline විනය and participate actively ක්‍රියාකාරීව සහභාගී වෙන in club activities club එකේ ක්‍රියාකාරකම් එක student signature ළමයාගේ මෙතන අස්තන දාන්නට ඕනේ date එක ලියන්නට ඕනේ ඔන්න වගේ සරල application එකක් හදා ගැනීම පුළුවන් වෙන්න තමයි මේක කියලා දුන්නේ. දැන් එතකොට ඔයාලට ඔළුවේ තියාගෙන තියෙන මට මේකක් આવොත් පුළුවන් කියන අදිස්ථානයෙන් යන්න මේක තියාගෙන ලොකුවට ලියලා ප්‍රැක්ටිස් කරන්න යන්න ඕනේ නැහැ. නමුත් මේක පුළුවන් බව ඔළුවේ තියාගෙන ගියාම හරියට අපිට මෙන්න මේ වගේ දෙයක් આવොත් මේ වගේ ෆෝමැට් එකකට මේක ලියනවා කියන එක අදිස්ථාන කරගෙන යන්න වැඩි විස්තරයක් නැහැ. name, full name, address, date of birth, gender ඔය ටික චුට්ටක් ලියන්න පුළුවන් කරගත්තම ඇති. හොඳයි ළමයි අපි ඊළඟට එනවා. මෙන්න මේ ඇක්ටිවිටි එකට study the following picture and write a paragraph about it මේ පල්ලෙහා පින්තූරය අධ්‍යයනය කරලා ඒක ගැන ඔයාලට ලියන්න තියෙන ඡේදයක් ලියන්න තියෙන්නේ හරිද මේකේ ඡේදයක් ලියන්න තියෙන්නේ එතකොට මේකේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ දැන් ඔයාලට මේ පින්තූරයේ විස්තර කරන ප්‍රශ්නේ අමුත්තක් නෙවෙයි. නමුත් අවුල තියෙන්නේ දැන් ඒකේ ඡේදයක් දීලා හිස්තන්නේ මෙතෙක් ඉතිහාසෙ පුරාවටම ආවේ. මම දැන් අද මේව කරන්න ටිකක් අර වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ කොහොමද ෆේස් කරගන්නේ? දැන් මේ වගේ පින්තූරයක් දීලා ඔයාලට ලියන්න කියලා ඡේදයක්. නැත්නම් වාක්‍ය පහක්. සමහරලාට කියයි වාක්‍ය පහක් ලියන්න. ඒ වාක්‍යයක අඩුම වචනේ මේ වචන පහකට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ කියලා. වචන පහක් හෝ පහට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ කියලා එතකොට එහෙම වුණොත් දැන් ඔබ පුරුදු වෙලා තියෙන හිස්තැන් පුරවන්න. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔබ ආසරණ නොවෙන්නයි අපි මේ වගේ දෙයක් ඔබට කරන්න සූදානම්. සාමාන්‍යයෙන් පින්තූරයක් දුන්නම ඒ පින්තූරය මොකක්ද කියලා අපිට සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන් වෙන්නට ඕනේ. දැන් මෙතන ගාවදී ඔබට තියෙනවා ගෙවත්තක්, ගියක් සහිත ගෙවත්තක පින්තූරයක් දීලා තියෙන්නේ. අපි ඒක මෙහෙම ලියනවා. This is a picture of a garden. This is a picture of a garden. මේක ගෙවත්තක පින්තූරයක්. ඊට පස්සේ මෙන්න මේ වාක්‍ය ලියුවට පස්සේ ඔබ භාවිතා කරන්න ඕනේ මේ පින්තූර විස්තර කිරීම සඳහා වැඩිපුර භාවිතා කරන වාක්‍යතාවන්. විශේෂයෙන් මේකට ඔබ එක එක පුජ්‍යලයන් කරගෙන ඉන්න දේවල් කියන නම් ing verb එක පාවිච්චි කරන ඉස්සෙල්ලා එක ing අදාළ කතරු මුඩ ලියලා ඊට there is there
ඒ වගේ වාක්‍යතාවන් මේකට අනිවාර්යයෙන්ම භාවිතා කරන්න පුළුවන්. දැන් අපි ලියන ළඟට there is ඉන්නවා. There is a girl and a boy in the middle of this picture. දැන් ඔයාලට වාක්‍ය වෙනම ලියන්න වාක්‍ය පහක් ලියන්න ආව නම් අනිවාර්යෙන් මේ වාක්‍ය වලට ඉලක්කම් දාලා ලියන්න ඕනේ. හරිද? බොහෝ වෙලාවට මේ සැරෙත් අර වගේ ස්ටැම්ප් සහිත ඡේදයක් ලියන්න තමයි බොහෝලාට දෙන්නේ 90ක් මේ පැත්ත තමයි. නමුත් වැරදිලා හරි මේ පැත්තක් ආවොත් ඔයා අසරණ වෙන නිසා තමයි මොකද මේ සැරේ සම්පූර්ණ පේපර් එකක් වෙනස් ආකාරයෙන් හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ දෙයක් උතෝට කරලා පෙන්නන්නේ නැත්නම් ඔයා බය වෙන්න නිසා. There is a girl and boy in the middle of this picture. මේ පින්තූරේ මැද ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක් ඉන්නවා. පිරිමි ළමයා මල්ල පැලකට වතුර දුමින් ඉන්නවා. අපි අනික අයියෙන් ලියනට බලපු පුතේ. The boy පිරිමි ළමයා boy is watering නේද? watering a flower plant. plant. The boy is watering a flower plant and and the girl is standing there. The girl is standing there. ගෑල්ල මෙතන ගාව හිටගෙන ඉන්නවා. then ඔන්න බලන්න අපි මෙතන ගාලුවේ හැටි the boy is watering the flower plant. එයා කර ඉන්න වැඩ විතර මේ විදිහට ing ක්‍රියාවලින් කියනවා. The boy is watering. පිරිමි ළමයා වතුර දමමින් ඉන්නවා. The flower plants a flower plant මල් පැලයකට and the girl is standing there. ගෑල්ල මෙතන ගාව හිටගෙන ඉන්නවා. ඊට අපි සබ් ලියනවා their house can be seen behind them. Their house can be seen behind them. එතන ගාව මේ their house මම එක පැසිව් වාක්‍යයක් භාවිතා කළා. their house can be seen. ඒගොල්ලෝගේ නිවස දක්නට පුළුවන් behind them. ඒගොල්ලෝ පිටුපසින් ඔබට මේක සරලව ලියන්න පුළුවන් මෙහෙම වුණා. I can see their house behind them. මට දකින්න පුළුවන් I can see their house behind them කියලා ලිව්වත් මේ වාක්‍ය නිවැරදි කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි කියන මෙහෙම වාක්‍යයක් there is මේ රටාවල් වැදගත් වෙනවා. There is a fence කියන්නේ වැටක්. There is a fence around the house. There is a fence around the house. Around the house කියවට වැටකුත් තියෙනවා. There are clouds in the sky. There are some clouds in the sky. The sun is shining brightly. The sun is shining brightly. ඉර දීප්තිමත්ව ලැබෙනවා. There are two big trees in the garden. There are two big trees in the garden. ඉතින් ඔන්න වගේ කුඩා ඡේදයක් තමයි ඔයාලා ලියන්නට ඕනේ. මේක වාක්‍ය පහක් ලියන්න වෙන්න පුළුවන්. මේ වගේ ඡේදයක් ලියන්නත් වෙන්න පුළුවන්. මොකද මෙහෙම වුණත් ඔයාලට පුළුවන් කාරකම තේ හදාගෙන යන්නට ඕනේ. මොකද මේක ඒ සමාර්ථයකට පුතාලා යන ගමනක් නිසා මේ උදව් කරලා තියන්නේ මේවා වැඩිපුර එන්න පුළුවන් රටාවල් නේ. වැරදිලා හරි ආවොත් ඔයා බය නොවී ඉන්න නිසා තමයි මම මේ හැම දෙයක්ම වලට කියලා තියන්නේ. ඊළඟට මේ තව ඇක්ටිවිටි එකක් තියෙනවා අපි ඒකත් බලමු. ඒකත් ටිකක් වෙනස් ආකාරයකක් මම මේ හැම එකක්ම මේව වෙනස් විදියට
හැදුවේ මොකද දන්නවද? ඔයගොල්ලෝට මෙහෙම ආවොත් ඉතින් බය නොවී ඉන්න ඕන නිසා ඒකයි වැඩේ. write the following indirect reports in direct report. දැන් මේක අපි හැමදාම දෙන්නේ direct report එක indirect කරන්න කියලා. දැන් අපි අද දෙනවා indirect report එක direct report එකක් කරන්න කියලා. අපි බලමු ටිකක් ඒක දැන් මේ තියෙන්නේ mother asked whether I had done my homework. ඔබට මෙහෙම ආවොතින් වැරදිලා හරි වට ලියන්න කිව්වොත් direct report එක ඔබ කොහොමද ලියන්නට ඕනේ. ඉතින් ඒක අර අනිත් පැත්ත reverse knowledge එක හදා ගන්නයි ඕනකම තියෙන්නේ. knowledge එක reverse කර ගන්නවා. ඉතින් කොහොමද ඔබ දන්නවා මෙන්න මේ කොටස mother asks කියන කොටස වාර්තා කරන වාක්‍ය ඔබට ඒක අනිවාර්යෙන් ලියන්න පුළුවන්. මම මේ කියන්නේ නැවත කියනවා මේක එනවට නෙවෙයි. හරිද? මේවා ලොකුවට ඔලුවට ගන්න එපා. නමුත් වැරදිලා හරි ආවොත් බය නොවි මේවා උනත් ෆේස් කරගන්න තත්ත්වයකට මේ සැරේ භාගයට යන්න ඕනේ. ඒකම මේ වෙනස් ආකාරයේ දේවල් පුතාලට කරන්නේ. මොකද නැත්තම් ඔය ඩිලේ කින්දේ කැටි වෙනු ගන්න තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. නම් රිවර්ස් එකක් ආවොත් මේවත් පොඩ්ඩක් රෙඩි වෙලා යන්න බය නැතුව ඔබට පුළුවන්. හරිද? mother asked. ඔබ දන්නවා whether භාවිතා කරනවා නම් මේක සාමාන්‍ය ප්‍රශ්න ගණය. ඒ වගේම had එක past participle දාලා තියෙනවා නම් මේක did වලින් පටන් ගත්ත ප්‍රශ්නයක් වෙන්නත් ඕන. එහෙනම් ඔයා මෙතන ගාවට පෙරලිකම දාලා ඔයා දානවා අනිවාර්යයෙන්ම did පදය. නේද? did capital වලින් ලියන්න ඕන. එතකොට ඔයා ලියලා තියෙන්නේ I කියලා. අම්මට මොකද්ද කියන්නේ නැත්තේ? අම්මට you කියලා කියන්නේ නැත්තේ. did you? නේද? එතකොට did you do? done තියෙන්නේ. කොහොමනේ did you do? my කියලා ඔයා ලිව්වට අම්මා කියන්නේ නැත්තේ ඔයාගේ කියලා. your homework. හරිද? එතකොට පෙරලිකම වහගන්න ඕන. mother asked did you do your homework? එතකොට ඔයා බලන්න දැන් මෙන්න මේ වාක්‍යව කොහොමද ලියන්නේ කියලා වක්‍රගතනේ. mother asked did you do your homework? mother asked whether I had done my homework. ඔන්නෝම ඔබට ලියන්න පුළුවන්කම තියෙන්නට ඕනේ ඕන පැත්තකින් ඕන රටාවකට. ඊළඟ බලන්න no one said that he could come the following day. බලමු අපි කොහොමද ඒකත් ලියන්නේ කියලා. හරිද? no one said කියන කොටස කොන්ක්‍රීට් අපි ඒක ගමු. හරි no one said කියන කොටස ගත්තා. that මේකෙදි that දාන්නේ නැහැ. that උඩ අපි දාගෙන මොකද්ද? පෙරලිකම දාගන්න. sorry. පෙරලිකම දාන්න ඕනේ. දැන් එතකොට no one කියලා තියෙන්නේ ඔයා ලියනවා he could come the following day කියලා. දැන් no one මේ ප්‍රකාශය කරනකොට ඔයා no one සම්බන්ධයෙන් he කියලා ලියනවා. no one මොකද්ද එයා සම්බන්ධයෙන් යාට කියන්නේ? I කියලා කියන්නේ නැත්තේ නේද? no one එයාට I කියලා ගන්නවා. could දැන් could තියෙන්නේ නමුත් එයා කියන්නේ I can කියලා. I can come වෙනස් වෙන්න බෑනේ. come the following day කියන එක ඔයා දන්නවා වගුවට අනුව tomorrow. එහෙනම් no one said that no one said I can come tomorrow කියන එක තමයි වක්‍රකතනෙන් අපි අදින්ම ලියලා තියෙන්නේ. එතකොට අපි ඊළඟට බලමු the doctor told me to stay on the bed. ඔබට රිවර්ස් knowledge එක මතක නම් ඔබ දන්නවා to දාලා සම්බන්ධ කරලා තියෙනවා not to දාලා සම්බන්ධ කරනවා අනකිරීම commands තියෙනවා. එහෙනම් doctor told me කියන කැල අනිවාර්යෙන් එනවා. The doctor told TOLD the doctor told me දැන් කිව්ව දේ අපි පෙරලිකම තුල දාන්න ඕනේ. to දාන්න බෑ දැන් මොකද අපි දන්නවා අනකිරීම දෙක සම්බන්ධ කරන to නිසා අපි මේක කෙලින්ම ක්‍රියාවලියක් ගන්නවා. STAY stay on the bed. දෙච්චරයි ඒක ලොකු දෙයක් නෑ අනකිරීම නිසා හරි සරලයි. ඊළඟට බලාගන්න මෙන්න මේක කොහොමද කරන්න කියලා. මෙන්න මෙහෙම වෙන්නට ඕනේ. he asked ඔහු ඇහුවා කියලා මේක තියෙන්නේ. he asked අපි ඒක ගමු. he asked where අන්න ප්‍රශ්නවාචී පදයක් ඇවිල්ලා නම් අපි දන්නවා මේක ප්‍රශ්නවාචී පද ගන්නේ. එහෙනම් මේකෙදි අපි මේ රජකතන වාර්තාව ලියනකොට අපි ඒක ගන්නවා නේද? WHER where කියන කොටසෙන් පටන් ගන්න ඕනේ. මොකද අපි දන්නවා ප්‍රශ්නවාචී පදයක් සහිත ප්‍රශ්නයක් වක්‍රකතනට කියනකොට අපි සම්බන්ධක පදයේ වශයෙන් භාවිතා කරන්නේ එහෙනම් ඒ ප්‍රශ්නවාචී පදයමයි. එහෙනම් අපි එයා ඕන අතුරට ගන්නවා. ඒතර where එතකොට
kept කියන ක්‍රියාව තියෙන්නේ kept කියන්නේ අතීත කාලයි. සරල අතීත කාල කරන්නේ කොයිලාද? අපිට වගුව මතක නම් simple present tense simple past tense කරනවා. මේ simple past tense කරලා තියෙන්නේ. simple past tense කරලා නම් ඔයා දැනගන්න මේක දෙන්නේ නැති simple present. එහෙනම් අපි do you තමයි ගන්න වෙන්නේ. you I කියලා කතා කරනකොට I කියන්නේ මමනේ. එතකොට අර ඔහු අහන්නේ නැත්තේ ඔයා කියලා. ඔහු කියන පුද්ගලයා විසින් ඔයා කොහෙද යතුරු තියන්නේ? where do you keep the key? කොහොමද එහෙම උනේ? දැන් මෙතන ගාව මේ අපිට දීලා තියෙන්නේ my කියලා. my කියලා තමයි ඔයා ලිව්වේ. එතකොට ඔයාට කියන්නේ නැත්තේ ඔයාගේ යතුරු කියලා. ඒ නිසා ඔයා ලියන්න ඕනේ keep sorry my key නෙමෙයි මට වැරදුනා the නෙවෙයි your වෙන්නට ඕනේ. your key my key your key වෙනවා. හරිද? දැන් බලා ගන්න. මෙහෙම බලන්න මේ ඔයාට මේ උත්තරේ හද බලන්න ක්‍රමයක් තියෙනවා. මෙතන මෙන්න මේක ඔයා වක්‍ර කතේ ලියලා බලන්න. මේක sorry මෙන්න මේක වක්‍ර කතේ ලියලා බලන්න. එහෙනම් අපි ලියලා බලමු. He asked. අපි ගන්නවා he asked, right? He asked he asked. He asked where? WHERE. He asked where? do das આવොත් ගණන් ගන්න. අපි දන්නවා do das අමතක කරන්න ඕනේ. හැබැයි ක්‍රියාවත් කලින් තියන්න ඕනේ. do das ඇවිල්ලා නම් ක්‍රියා අපි do das ගණන් නොගෙන ක්‍රියාවත් කලින් තියන්න ඕනේ. you කියන්නේ I. keep එහෙනම් kept වෙන KEPT kept. my කියලා your key my key වෙනවා නේද? your key කියලා කියනකොට අපි my key. he asked where I kept my key. ඔය තියෙන උඩ වාක්‍යම තමයි මෙන්න මේකම තමයි අපිට ලියවෙන්නේ. එහෙම ලියුවා. ඉතින් ඔන්න ඒ විදිහට මේ පැත්තත් පොඩ්ඩක් නිකන් ඔළුවට දාගන්න නිකන් මේ පැත්ත එක්ක આવොත් බය නොවි ඉන්න ඕන නිසා තමයි මේක කරන්නේ. එතකොට එහෙනම් එච්චරයි ඔයගොල්ලෝට අද දවසේ මම මේ සම්බන්ධය තුළ කියන්නේ. ඉතින් මේ කොටස යාළුවොත් එක්ක බෙදා හදා ගන්න. මොකද ඔයගොල්ලෝ මේක වැදගත් වේවි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ දරුවෝ හොඳම දෙයක් කරලා ඒවි කියලා හිත විශිෂ්ට සම්මාන අරගෙන එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මොකද ඔයගොල්ලෝගේ ඒ සමාර්ථය ඔයගොල්ලන්ගේ අම්මට තාත්තට වගේම අපටත් හරිම වැදගත්. ඉතින් අපිත් ඔයගොල්ලෝ අවුරුදු 6ක කාලයක් තිස්සේ අපිත් එක්ක ඉඳි දරුවෝ අපිත් එක්ක ඉන්නේ. ඉතින් ගොඩක් ආදරේ ඔයාලට සිල් දෙවියන්ගේ ආශිර්වාදයත් රත්නත්‍රේ පිටත් ප්‍රාර්ථනා කරනවා. මේ ජයග්‍රහණය ඉංග්‍රීසි විතර නෙවෙයි සිල් විෂන් වලට අනිවාර්යෙන් ගන්න ලැබෙන්නට ඕනේ. ඉතින් හෙට දවසේ ශක්තිමත්ව යන්න, විශ්වාසයෙන් යන්න. හැම ප්‍රශ්නයක්ම අනිවාර්යෙන් දෙපාරක් කියවන්න, කලබලෙන් ලියන්න එපා. මොකද පේපර් චුට්ටක් වෙනස් ආකාරයෙන් දෙන අවස්ථාවක් නිසා ඔයා කලබල නැතුව පේපර් එක කියවන්න. මට හිතෙනවා පේපර් එක උඩ අනිවාර්යෙන්ම ලේසි වෙයි කියලා. ඉතින් විශ්වාසයෙන් පේපර් එක ලියලා විශ්වාසනීය ජයග්‍රහණයක් අරගෙන හැමෝටම එන්න ලැබියට ප්‍රාර්ථනා කරනවා. ඉතින් පේපර් එක ලියලා අපි ලෙවලට අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න කොහොමද පේපර් එක මුනේ කියලා හැමෝටම ජය වේවා. ඊට වඩා සන්නයි සිල් දනාට right